ඔව් තා කොච්චරද දාපු වගේ කොහෙද බයික් එක නවත්තලා ඕන ට්‍රිප් එකක් යනකොට තව කොච්චර දුර තියෙනවද කියලා අහන යාළුවෙක් ඉන්නවාමනේ ඒ නිසා එහෙම අහන්න එපා මොන අපි කට්ටියම කනවා පළවෙනි විදිහේ පළවෙනි විදිහේ ඉස්සෙල්ලා ගත්තට කෑවේ නෑ දැන් තමයි කන්නේ දිවව කල්ලගෙන කන්න මරු අයියෝ මොකද උනේ අයියෝ මේ කරගනිකෝ කැමරේ GoPro එක අම්මට සිරි උඩනේ මාරු පොළි හිරවලා දී ඒක මෙහෙම ඉන්නේ මේක ලියට අතේ ලියට මං අල්ලන්නට වඩා ගාඩලා ඉසියේ හරිනේ හුඩු ඒ මේ හම් ඒඩින්කට උඩල් හොදිත් තිබුණා හොඳයි තියෙනවනේ අවුලන්නේ හොදි තිබුණා කේස් දැන් මේ දැන් හරිද නෑ නිකන් වතුර මේක මිනිස් ඉතින් අපි නිදියන් තමයි ලෑස්ති ඊවෝන් සුබදවස කාදරෙන් පිළිගන්නවා වෙනදා වගේම ඔන්න ඉතින් අපි මඩොල් කැලේ හන්දියේ ඉන්නේ මාතලේ ඉඳලා ඇවිල්ලා වත්තේගමින් පන්විල පාරේ ආවට පස්සේ තමයි මෙන්න මේ හන්දිය හම්බෙන්නේ. ඉතින් මාරම ගොඩක් දැන් බලන්න තියෙනවා. ඉතින් අපි යන්නේ නකල්ස් කැලේ ඇතුළට. ඉතින් ලස්සන තැනකට. ඉතින් අපේ එක්ක යන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මම යාළුවෝ සෙට් එක ඉස්සලා පෙන්නලා ඉන්න. ඉතින් අපේ යාළුවෝ සෙට් එක හරි මෙන්න සුදත් අසංග ඉන්නවා ඒත් එක්ක අපේ ට්‍රිප් ඉස්සේ උදේ ඉන්නවා හරි හෂාන් හායි ඉන්න අතේ අපි සෙට් එක අර නිති අතේ ඉන්නේ තවත් යාළුවෙක් ඉන්නවා එයා මේ මග එයා මග දිගේ තව චුට්ටකින් එයි අපම් යාව පෙන්නනවා ඈ තාම එනගම රයිට් මෙන්න මේ අපිට බලන්න තියෙන තැන් ටික තමයි මේ ආවොත් මේ බෝඩ් එකේ තියෙන්නේ කබරගල තලිය වැටුණු ඇල්ල කැලෑබුක්ක මඩුල් කැලේ එතකොට ඒ view point එකේ මඩුල් කැලේ වැව මඩුල් කැලේ උණනගල මාර්ගය පෙන්නනවා එතන මඩුල් කැලේ හන්දිය මෙතන අපි තමයි ඉන්නේ මේ හන්දිය මේ ඔබ සිටින ස්ථානේ මෙන්න මේ හන්දිය අපි ඉන්නේ ඊට පස්සේ හුළුගඟ ඇල්ල හාතලේ එතකොට හාතලිය අරත්තන බද්දේගම ශ්‍රී සිද්ධාලෝක විහාරය මුරුල්ල දියැල්ල නගල්ස් කඳුවැටි කන්දසාමි කන්ද එතකොට සාරියැල්ල ජෝඩුවැල්ල ඉතින් ඔන්න ඔය වගේ මාරම තැන් ගොඩක් බලන්න තියෙන තැනක තමයි ඉන්නේ. ඉතින් අපි ඒ වුණාට අද යන්නේ වෙනම තැනකට. අපි යන තැන අපි බලමු ගිහිල්ලාම. ඉතින් ලස්සන තැනක්. ඔර ගියේ නෑ අපි. ඉතින් මේ මෙන්න මේ අපේ අනිත් යාළුවා. මගදී මේ. ඉතින් අන්න මගදී ඉන්නවා. මේ කනවා. ආවේ නෑ. මගදී ගියපුත්. අපි ආවේ ගියපුත්. හරිද? මමට දැම්මා. එන අපි කන්න. මට මතක නෑ කොහෙද කියලා. අපි හන්දියට ඇවිල්ලා පටන් ගන්න තැනින්ම කන්න තමයි ලෑස්ති. මඩුල් කැලේ හන්දියද කණ්ඩ යන්නේ වෙන මේ වගේ පැටිස්සයක්. හරි. නුවර පාරේ ඇවිල්ලා වත් එකකට එන්න ආවම එහෙම හරි. එහෙම යන්න අපි. යන්නේ. උඩට නිකන් බලන්න යන්න. හරි හරි. හරි උසරනේ. හරි උසරනේ. ඔන්නද අපි මඩුල් කැලේ හන්දියේ ඉඳලා ගමන පටන් ගන්න යන්නේ. මේ උඩින් යන පාර තියෙන්නේ බඹර කබරගලට. අර උඩින් යන්නේ කබරගල හිමාලයේ පැත්තට. මේ අපි යන්නේ හුළුගඟ තියෙන පැත්තට. ඉතින් හුළුගඟ ගම්මානේ ඉතින් හුළුගඟක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. right. ඔබ රෝසිය නේ. ඒවා මල් ටික වැටෙන හැටි සුරංගි. ඔව්නේ. ඔව් මේ. ඉම වැටෙනවා. මාරම ලස්සනයි. මාරම ලස්සන තැන. ඉතින් අපි ලස්සන තැනකට තමයි යන්නේ. නේ. අර මල් වැටෙනවා හුලඟත් එක්ක. පරණ පාලම සෑහෙන පරණයි පාලම. යා ඔන්න හුළු ගඟ ගම්මානේ ඇතුල් වුණා. ඉතින් අපිට හුළු ගඟ පාලනය කරන්නත් තියෙනවා. ඉතින් හුළු ගඟ තමයි තියෙන්නේ. ඉන්නේ හුළු ගඟ. වතුර නාඩු මේ රස. ඉතින් හුළුගඟ පුංචි ටවුන් එකේ
අපි තේ එකක් බොන්න තමයි ලෑස්ති. කට්ටියම දැන් වාහනේ ගියා උදේලයි. හරි. මෙන්න සිරුපුර හොටෙල් එකෙන් කෑම ලෑස්තිලු. අපි තේ එකක් බීලා කාට දැන් මේ ගමේ දෙන්නෙක් කුළුගග ගමේ දෙන්නෙක් කියලා. චන්දි. කන්න දෙන රොටි තියනවා සමෝසා. මෙහෙම කරමුද? හතර වගේ. මෙන්න පොඩි ටික දැන් වාට. මේක ගන්න නෑ මම. අවසර දෙන්න මට. අවසර දෙන්නේ කොහොමද? මේක සද්ද කොටක් වැඩි කරනවා. දැන් ඉක්මනට වඩා වීකෙන්ඩ් එක ආවත් සමානයි. සුපරද විදිහට දෙයක් රයත් තමයි ලොං නැත. අර පේන්නේ මීදුම වෙහෙලා තියෙන්නේ 5 peak අර උසේක මොල්ලිය වගේ ගෝමරේ ගල කන්දේ ගල තමයි රේන ලොකුවට උසින් පේනවනේ ඔයාලට හරිද ඒත් එක්කම වම් පැත්තෙන් තියෙනවා නකල්ස් 5 peak හරිද ඉතින් නකල්ස් කියවම දන්නවනේ මොකද්ද කොහොමද කියලා ඉතින් සාමාන්‍ය මීදුමේ වෙහෙලා පොඩ්ඩක් තියෙනවා බලමු අපි මේ ඉස්සරහට එද්දි ඔයාලට පෙනෙයි අන්න අර තියෙන්නේ අන්න නකල්ස් ඔය තියෙන්නේ අර කඳු ටික කන්දසාමි කන්දර ගල්ල නැත්තම් ඔන්න ඒ හරිය මෙහා පැත්තෙන් තියෙනවා නකල්ස් 5 peak හරි අපි ඔයාලා එනකන් හිටි ඔයාලට පරක් වුණානේ අපි හිටියා ඔයාලා එනකන් මොනවද ටිපි ටිප් ගත්තද නේ ස්ක්‍රීන් හරි ගොඩක් කලාවට මෙතනින්ලු ගමන පටන් ගන්න මේ හරි වාහනේ දාලා ගිහලා අපි තා චුට්ටක් උඩට යනවා මේ බයික් එක දාන්න ඉතර තේරෙන්නේ නැහැ කට්ටියට මේ ෆැක්ටරියක් තියෙනවා. ඒ ෆැක්ටරියත් එක්කම තියෙන පුංචි ගෙවල් ටික. තේනවා. ලස්සන ගෙවල් ටික. පොඩි හදලා මම දන්නේ තේ දලුන් නෙලන අයගේ ගෙවල් වෙන්න ඕන. ක්ලයින් කාමර වලට පොඩ්ඩක් වෙනස්. මොකද ඈතින් ආ තියෙන. මෙන්න. ඉතින් කට්ටිය තේ දලුත් තරයි යනවා. හොඳ ඇස්සක් එනවා හැබැයි ඒත් එක්කම පැහැදිලි හසකුත් තියෙන එක පැත්තේ. ඉතින් අපි ඇවිල්ලා මෙන්න මෙතන බයික් එක දැම්මා. බයික් එක දැම්මා බයික් හරියටම ආවේ ගමන් වැස්ස. ටීවී එක යනවා. ඔය ගමනේ මේ ඔව්. අපි ඉන්නේ ලෙබනන් වත්තේ. ලෙබනන් වත්තේ ඉඳලා මෙතන කිලෝමීටර් 9ක් යන්න දෙනවා. මෙන්න මේ පාරේ. අපි යන්න ගියේ මෙතන ඉඳලා පයින් හැබැයි මේ මල්ලි කිව්වා තවත් තියෙනවා යන්න පුළුවන් අපිට බයික් වල කිලෝමීටර් 2ක් විතර කියලා නේද? තව කිලෝමීටර් 2ක් විතර යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කට්ටිය ආයේ බයික් වලට සෙට් වුණා. උදේ වාහනේ මෙතනින්ම දාලා දැන් අපි යන්න තමයි යන්නේ. මේ පාරේ එන්න බලන්න බයික් වල ඩවුලන්නේ නැහැ නේ. ඩවුලන්නේ. මේ විදිහට තියෙන පාර අතනින් යන්න නම් චුට්ටක් පාර ටිකක් පරිස්සම යන්න ඕන. මල්ලි මේ කැමරා එක සහ වීඩියෝ එක. මේ පාර ටිකක් අමාරුයි. මොකද පාර පේනවනේ. අයිතිකාරේ. ඔව්. आगे बंगला हो रहा है हाँ बंगला नहीं अच्छा और दिन दिन ना तो भी देते हैं ये बंगला नहीं वाले किधर को तो ना ताउड मैं तो इधर एक ने उधर आया नूला ले वाले किधर तो आप इधर आने बाइक के नहीं नमो का दे हाँ दया अल्ली इसके तो वाले किधर तो आप इधर आने नवाने මෙතන මේ බංගලා තියෙන්නේ මේක බංගලාවේ අර අයිතිකාරයයි
ආ එහෙනම් ලස්සන තැන. මෙතෙන් දෙන එක තමයි අවශ්‍යනේ. හොඳ ඔෆ් රෝඩ් වාහනයක් තියෙන්න ඕනේ ඉතින් කියනවනේ. මාර ලස්සන තැන. තියෙනවනේ. දැන් නම් අඳුර වැටලා තියෙන්නේ උනට අඳුර වැටුණාට මේ ගොඩක් රෑ කියන්නේ හවස් වෙලා නේ දැන් ඇත්තටම දෙකට 3යි වෙලා. ඔව් 2:00ට වගේ 2:00ට ගොඩක් අඳුර වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට යන්න ඕනේ නේ කරවල වෙනවටක් ගාලා. ඒකේ නම යන්න තියෙන්නේ. අපි හරි. අර බෝට් එකක් ගාලා තියෙන්නේ. එතන තමයි උඩට යන්න තියෙන්නේ. කොනෙන් දාම බයිතරින් යට වාහනයක් නැහැ නේ. මෙන්න මේවත් තිය කල්ලන්න වෙන්නේ සුසු සෙට් එක. අරේ දාන්න මෙහෙ දැක්කද කුකුල්ලු? අන්න අරේ. අරේ. අතන එකට පෙරලගෙන නේකනේ. කල්ලි තියෙනවා ඇන්ටි බය වෙන්න එපා යාළුවා. මොනවද කරන්නේ හොදට තාපන් ඕක. ඔයා බහින මෙහෙට. ඒක පෙළෙන. බෑ. අපි යනවා. රයිට් ඉතින් අපි බයික් තල්ලු කරලා මහන්සි. සීතලයි. ඉතින් ඔන්න අපි කඳු උතරණය පටන් ගත්තා. දැන් ඉතින් කන්ද උඩට අර කට්ටිය යනවලු. පේනවනේ. මේකට එනවනම් මෙහෙ කැම්පින් කරනවා නම් කැම්පි වාඩිය එතකොට නක දූම්ගිලි ඇල්ල ඒ වගේ නගර සාස්ත්‍රිත කැම්පින් කරනවා නම් පොඩක් වෙනස් එකකින් එකට මේ තියෙන කඳ උරු භූමිය වල ගණන් අපි යන තැනට නැත්නම් කැම්පි වාඩියට එහෙම රුපියල් 5000ක් රැයකට ගන්නවා. ඒ වගේම එක්කෙනෙකුට එක දවසකට රුපියල් 125යි. ඒ කියන්නේ අපි දවස් දෙකයි රුපියල් 250යි. ඉතින් ඔයාලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කරන්න පුළුවන්. ඉතින් දුරකථන අංකය මම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලට කතා කරලා මෙහි කැම්පින් කරන්න නැති දවස් තියෙනවා. ඒ දවස් හොයලා ඔයාලට කැම්පින් කරන්න පුළුවන්. එක ටීම් එකකට පුළුවන් 8 දෙනයි. මම මතක තියාගන්න. ඉතින් අපි යන්නේ 4යි. හල හයිවනේ. ඔයා කලින් ආවනේ. මම පොඩ්ඩක් වෙලා ගියා. මට පිටේ තියෙන ලස්සන බලව දැක්කම එන්න හිතෙන්නේ. ඉතින් හා ඒන ඔයාලා පවුනේ මානසි ඇරලා ඉන්නේ. දීලා වගේ. අම්මෝ. මේ ගල් දැම්ම නිකන් බැඳලා වගේ නේ. සමහර බැඳලා ඉන්නේ. නේද? තා කොච්චරද ඉතින් ආපු වගේ? කොහෙද? අරේට බයික් එක නවත්තලා ඕන ට්‍රිප් එකක් යනකොට තව කොච්චර දුර තියෙනවද කියලා අහන යාළුවෙක් ඉන්නවාමනේ. ඒ නිසා එහෙම අහන්න එපා. හැබැයි එහෙම අහනකොට අපි ඇත්ත කියන්නෙත් නෑ. තව ටිකයි මේ වංගුවයි. වංගු දෙකයි. හැබැයි යා සමහරව මේ වංගු ඉවර වෙන්නේ නැද්ද කියලා. දැනගෙන අහන්නේ. කමන්න යා. තව ටිකයි අර අතෙන්ට ගියාම තව පොඩ්ඩක් පොඩි නැක්මක් තියෙනවා. නගිනවා බහිනවා දැන් පැයක් තිස්සේ මෙයාගේ නැක්ම දැන් ඉන්නේ. ඕ හුලම් පාර. කෝල් වෙලයි. මේ තර රත්නගිරි. මේ රත්නගිරි. පොඩි තන. පොඩි උඩකට ආවා. රත්නගිරිය. මේක ඒ කාලේ තේවතු තමයි මේක. තේවා පාර. තේවතුනේ. ඒ තමයි. ඒ බැමි වගේ තියෙන්නේ. ඉස්සර තේවතුනේ. ඉස්සර තේවතු. අර අතන ගලගයි. ඉතින් අපි මෙතන මේ ලස්සන තැනක් දැක්කා. ඒ ලස්සන තැන පුංචි රෙස්ට් එකක් කරා. පුංචි රෙස්ට් එකක් කියන්නේ පැය භාගයක වගේ. ඊට පස්සේ අපි දැන් ආයෙ පිටත් වෙනවා.
මේ ගමන අපේ. අපි දැන් තමයි මම හිතන්නේ කැලේට ඇතුල් වෙන්න යනවා. හරි. ඝන වනාන්තරේ ඝන අන්ධකාරයක් එක්ක අපි ඇතුල් වෙනවා නකල්ස් වන පියසට. මේක කරුව ලයිට් එක කරගෙන නියම ටයිම් එක බැయ్యා. දැන් නැතම් කුණලලේ. ඕනේ. හරි. මෙන්න බටපඳුර. බටපඳුර දෙන කෙලකට ආවේ. මෙතන නවතින්න බෑ. සුගතේ ඉස්සලා කියන මිනින්ද. සුගතේ එතන ෆොටෝ එනවා. කොහොමද? අපිට එච්චර ඉක්මනට එන්න බෑ. මේ මේක නවලන්නේ. තැන්නේ මේකනේ මේ තැනි තලාව කියන්නේ. පොල් මේ වගේ ඒවා තියෙන නැත්නම් කැලේද? තැන්නේ දස්සක්ෙන් ඉතින් තැන්නේ. එතකොට කණ්ඩ තැනක් සෙට් වෙන්නේ නැහැ නේ කියන්නේ නේ. මොන හරි බඩ ඕපන් ඒරියා තනින් තන අහු වෙනවා. මේ වගේ පොට්ටක් අහුවේද? නෑ. නෑ නේ. එහෙනම් මෙතන පොඩ්ඩ මාරු. මෙතන ඉඳලා කමු. මොන අපි කට්ටියම කනවා. පළවෙනි විවේක. පළවෙනි එක ඉස්සලා ගත්තට කෑවේ නෑ දැන් තමයි කන්නේ. දිවව කල්ලගෙන කන්න මාරු. උතුම යාළුවනේ. අම්මෝ. මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. ඔව්. ඔය ඉන්නකො. උග ආයි පටන් ගන්න බෑ. වීඩියෝ ගහන්න. ඉතින් සුදත් කිව්වා මේ කඳු නෑ අමාරු දැන් ටිකක් තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ආයෙ පස්සේ මේ ටික විතර එළ අමාරු තියෙන්නේ. ඉතින් අපි මේ ටිකත් ගිහිල්ලා බලමු. නකල්ස් වල හැම පැත්තම කව ගන්නව නේද? ඕනේ ඔව් ඉතින් නගරස් එකේ ඉතින් කැම්පින් කරනවා. කියන්නේ අපිට අවසරලත් මේ ට්‍රේල්ස් තියෙනවා. ඒ ට්‍රේල්ස් ටික තමයි අපි ඉතින් කරන්නේ. ඉතින් චුට්ටක් කියන්නේ නැටක් ගාලා. එකක් ඇවිල්ලා මේ දුම්බරැල්ල ඇටන් වල යන ට්‍රේල් එක. දූවිලි යන ට්‍රේල් එක. එකක් ඇවිල්ලා රත්නගිරිය හරහා ලෙබනන් වත්ත හරහා ඇවිල්ලා තුන්ඉස්ගල යන එක කේම්පි වාඩිය හරහා ඊට පස්සේ නකල්ස් 5 පීක් කොටගංග තංගප්පු පැර ඊට පස්සේ දැනට ඊට පස්සේ දෝතුළුගල ට්‍රේල් එක තියෙනවා ඔන්න යහංගල තියෙනවා ඊට පස්සේ රිවර්ස්ටන් පැත්තෙන් ගල ඇටන් වල පැත්තෙන් මානිගල ඒ පැති ට්‍රේල්ස් ටික තියෙනවා පතනැල්ල පිටවල පතන ඔය පැත්තේ ඕන එකක් ඉතින් අර අවසරලත් ට්‍රේල්ස් ටික අපේ ඉන්න ටීම් එකක් ඉතින් අවසර ගන්නවන අවසර ගන්න කොහොමද සුද? බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර තියෙන ප්‍රධාන කාර්යාලය කියන්නේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය ඒක තියෙන තෙල් දෙනිය එහෙන් ගන්න පුළුවන් ඒ වගේම තමයි මාතලේ දිස්ත්‍රික් මේ ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා මාතලේ දිස්ත්‍රික් එක ඒකෙන් ගන්නත් පුළුවන් එතකොට ඒ යන්න ගොඩක් දුරට ඉස්සරහදී අනිවාර්යෙන් සති දෙකකට කලින් පර්මිෂන් එකක් ගන්න කැම්ප් කරනවා මොකද සීමා සහිත පිරිසක් තමයි ඇතුළට දෙන්න අවසර දෙන්නේ දවසකට 8 දෙනා. ඔය කැම්ප් සයිට් හදනවා කැම්ප් සයිට් ටික ඔක්කොම වැඩි ඉවරුනාට පස්සේ ඒ ලිමිට් ටික ඔක්කොම දැනුවත් කරනවා. ඉතින් එයා යනවා තමයි ගයිඩ් ලාගේ ඇතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් එයා හරහා තමයි ඔක්කොම බුකින්ස් ටික කරගන්න ඕනේ. ගයිඩ් කෙනෙක් කරගෙනම යන්න ඕනේ. ඉතින් සුදත් කියන්නේ වංකේ 077යි 10යි 28යි 117. ඉතින් ඔය අංකයට කතා කරොත් එහෙම දැනගන්න පුළුවන් ඉස්සරහ. පුළුවන්. රයිට් ඔයාලා කතා කරන්න. හරි. ඉතින් ඔයාලටත් නගස් පැත්තේ රවුම් ගහනවා නම් සුගත සම්බන්ධ කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් දුරක් කැලේ ඇතුලින් ආවා. මොකද කැලේ ඇතුලේ වීඩියෝ කරන්න බෑ ගොඩාක් කරවල වැඩි. ඉතින් ඒක නිසා මේ මොන දැන් ආයෙත් තනිතලා භූමියකට නැත්තම් එලිමහන් භූමියකට ආවි. ඉතින් ඒක දැන් නම් අවුලන්නේ පේන හොඳටම පැහැදිලිව. ඒක නිසා මේ ෆොටෝ වලට පෙන්නන්නේ ඉතින් එනසල් පේනවා. තියෙනවා. එනසල් ගස්. මෙන්න එනසල් මේ තියෙන්නේ වෙනසල් ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය එලිමහන් පිටේ අහස කතා කරනවා මොකද කියන්නේ? කොහොමද? මේක? ඔව්. ඔය දෙන්නේ නේද? ඔකේ කොහොමද හැදෙන්නේ? ඔය යටින් මල වගේ ඇවිල්ලා හැදෙන්නේ. අන් අර පැත්තෙන් හැදෙන්නේ. මෙන්න මේ යට. යටින් තමයි හැදෙන්නේ. හරි. ඒක කොහොමද ගන්නෙ? ඒක කරලා වගේ නෝ. තමයි. මේ බලන්න මේ කැලේ නිකන් අර මේ ජුරාසික් පාක් එකේ වගේ නේ. බලන්න ලස්සන. මේ පාක්වයි ගියන්නේ කියලා. ඔව් ඒක. ඕක ලස්සන. උදේ දැන් අර අතන තිබුණේ වෙනම පරිසරයක්නේ. වෙනම ගස් ටික. මෙතන තියෙන බටපඳුරු තනික. මේ දැන් එකින් එකට සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ බලන්න දේවල් ගොඩයි. මේ ගස් වල තියෙන ඈ පොඩි උණ වර්ගයක් මේක.
පොඩි වුණාර ගමේ මේ ගස් ටිකේ තියෙන අර ලස්සන මේ පාසි බැඳිලා ඉතින් ඇත්තටම මාරනේ අර ඒ කියන්නේ සෙට් ගහලා දෙන්නේ ෆිල්ම් ලොකේෂන් එකක් වගේ මේ සමහර තැන් යන්න තියෙන පොඩක් පරිස්සමෙන් යන්න ඕනේ මේ ලිස්සනවා සමහර තැන් ගල්නේ තියෙන්නේ iya buka tuh nih මේ මේක අරගනිකෝ kamera GoPro එක oh mata sih udah deh මාරු පොළි හිරගලා දී iya kan මෙහෙම ඉන්න මේ ලියර අතේ ලියර මං අල්ලන්නට වඩා ගාල්ලා ඉසි හරිනේ හුඩු මේ හම් ඒඩින්කට උඩල් මේ මෙතන උඩ පැටවුත් එක මේ ඉක්මනට යන්න ටක් ගාලා යනනේ මේ අතෙත් ඉන්නවා කොහොමද ඔව් මම යතේ මේ න අත දිගේ නැගියුන්ට පොඩ්ඩක් සීනෑ වගේ දැන් නිකන් පොඩ්ඩයි ගන්නේ උඩට ආපෙවුන්ට කල්පනා කරනවා මොකද ඔය මට උනේ කියලා පොඩ්ඩක් ආවමම එරි පොඩ්ඩක් එරි වගේ කියලා උට හිතනවා උණෙල්ල වලවල තමයි යන්න ඕනේ නේද මෙන්න මේ වගේ තැනකට ආව අපි තාම ඉතින් අපිට දැන් මේක කේම්පි වාඩිය නම් තා සෙට් උන්නේ එන්නේ අපි දෙන්න හිමීට කුණ්ඩෙල්ල වෙනවද හිමීට කොහොම හරි වාඩි තියෙන තැනකට ආවා ඉතින් සුරංගමල්ලි දෙන්න කලින් ගිහලා මේ අන්න හරියනවා සේනා දැතින් අලර්ට් ලයිට් එක මාතුමාගෝ එනවා මේ වගේ කැලේක ඔය වගේ සද්දයක් කර දෙහෙන්න නැත්නම් ජීවත් වෙන්න බෑ. අපි ඇතුළට චුට්ටක් බලමු ගිහලා ඉස්සෙල්ලා කතා කරා. මේ දුන්නු කියලා තියෙනවා. ඉතින් මේ කැලේ හොඳට වහලා. තත් තියෙනවා තන. ඔයගේ ඇතුළේම ගහන කිර දොර ඇල්ල දෙන්නේ තියෙන්නේ. ඔය පොඩි ෆෝන් එකක් තිබ්බනේ. ඉතින් අපි ඇතුළට ස්ටාර්ලින්ක් එකේ තිබ්බනේ වයිෆයි එකෙන් ගන්න තිබ්බනේ. එන්න කට්ටිය සිග්නල් නැතුව කට්ටිය ෆෝන් වල සිග්නල් නැහැ. ෆෝන් තියනද? ෆෝන් තියෙනවා සිග්නල් නැහැ. හොයනවා කට්ටිය. සිග්නල් ලිපවත් කරන්න යන්නේ සුරංගමල්ලි. ඕකේ වීඩියෝද? ඒකක් තියෙනවා. මේ මචං ඉදිලා නෑ මදි මදි මම තිබ්බත් හරිය වගේ ඒ දරුවන්ට අපරාධේ කෝදිම වස්තුවේ උස්සල ඔක රෙකෝඩ් කරලා දානවා. මම පාවු මම මෙලොවට ගන්න මම හොදිත් තිබුණා හොඳයි තියෙනවනේ අවුලන්නේ හොදි තිබුණා කේස් දැන් මේ දැන් හරිද නෑ නිකන් වතුර මිනිස් හොද්ද වගේ තියෙන එක. එහෙනම් මේ තිබුද හොදි කමන්නේ කමන්නේ නේ තව චුට්ටක් කොහොම තැම්බෙන්න තියන්නේ ඒක රසයි තව හොද ටිකක් කඩ කරනවා. ඔරිජිනල් එකේ කියනවා යන්නේ දැන් කන්න පුළුවන් නේ පත්තේ සොයා මීට් එකේ හරි පිඟන් ටික හොදනවා. අර ලේසි යන්න කපන්න දිහන්නේ ලුණු අපිට ඉතින් ලුණු සුද්ධ කරලා ගන්න පොඩි පිඟන් දෙකක් කවුද පොඩි පිඟන් කවුද පොඩි පිඟන් වල ගන්න අපි දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ සම්බෝල තියෙනවා සොයා මීට් තියෙනවා ලුණු කෑල්ලක් ගත්තා පේනවනේ මේ ලුණු කෑල්ලක් තියෙනවා ඒ ලුණු මට දැම්මේ නෑ මර අතේ තියෙන ලුණු කෑල්ල ලුණු කෑල්ලක් තියෙන හරිද ඉතින් මෙතන අපි සෙට් එක දැන් කන්න යන්න රෑ කටින් සුපිරියර්ම තියෙන කෑමක සුරංග නෙමෙයි සුරංග කුක්නේ සුරංග මීට් හදනවා සුරංග
යන තියනවද ඒකනේ? ඔව්. තියෙන අනිත් පැත්තේ. ඒ පැත්තේ මේ අනිත් පැත්තට දාන්න. දැන් නම් සුරංග අපිට මේ හරහට නිදාගත්ත කවුලක් නෑ බා. කොහොමද කරන්නේ? නේද? දැන් ඕක ලෑලි දෙකම දාලා එහෙනම් හරහට. මම එන්න. මම ටෝච් එක ගන්න. මෙතන දෙන්නේ කාටද දෙන්නේ විවාහ කරලා. තොරයිනේ. හරි. මෙතන දෙන්නේ සම්දේ නෑරගෙන. එන්දල් දෙකක් තියෙනවා. යාද. හරි තල්ල නියපත හදනවද? ගැලවුන්නේ නැහැ. අම්මෝ. නෑ මොකද දුන්නේ? සුවනේ. ලීව දුන්නේ. අම්මෝ වෙලාවද. හරි ඔහොම සෙට් කරලා. ඔක්කොම දිහාට අතන එන්දල් දෙකක් තියෙන ඇතුළේ. එන්දල් නෙමෙයිවා. මේ නෑ. ලී. නෑ ඒක උසට තියෙනවා නේද? එතන. ඒකයි මං කිව්වේ. උසට පොත් එක නෑ මම දන්නේ. ඉතින් ඒක නේද නෑ. නෑ. මම නම් කියන්නේ මේ කටින් මේක තමයි. දැන් ඉතින් අපි නිදියන්න තමයි ලෑස්ති. ඔන්න ආශාන දෙන්න මෙතන නිදි මොමත් මැදට එනවා. උදේ මේකේ නිදිනවා කිව්වා. හරි. එන්න එතන. උදේ නිදියන්නේ. අපි තුන් දෙනා ලෑල්ලක් දාලා ඉතිරිද්දක් උඩින් දාගෙන දැන් නිදාගන්න ලෑස්ති මෙතන. කියන ඉතින් සුබ රාත්‍රියක් ඔයාලට. නිදාගන්න තමයි ලෑස්ති අපි.